වීක් 12 දාන්න දෙන්නේ. මොදියේ වණි ගරුල් පල්ලක පල්ලසත් කුරුමම පීඩව ඇති කඩදාල වහලේ සම්බන්ධත භාග විත්ති සහිත පන්ති කම යෝජනා යයි. මොකද ගරුලක පල්ල සහිත කුරුමම පීඩව ඇති කඩදාල වහලේ සම්බන්ධිත භාග විත්ති සහිත පන්ති කමක් තියෙනවා කියනවා. ඒක ඉහත භාග විත්ති ඉහළ තිරස් පුෂ්ටි නිමාන් කියන භාවිතය ක්‍රම දෙකක් භාවිතා සඳහන් කරනවා. භාග විත්තිය කියන්නේ මොකද්ද? දැන් කාමර වෙන් කරන කාලේ සාමාන්‍ය ඉස්කෝලේ වල තියෙනවා. ඒ සම්පූර්ණ විත්ති උත්තර උස නැහැ. සම්පූර්ණට අපිට මෙහෙම බලලා සම්පූර්ණ අතල බලන්න පුළුවන්. ඔන්න ඕන තමයි භාග විත්ති කියන්නේ. මේක දැන් කියන්නේ මේ තිරස් පුෂ්ඨ මෙන්න මේ පුෂ්ඨ නිමාම් කරන්න ක්‍රම මොනවද කියලා අහන්නේ. එකක් කොන්ක්‍රීට් පටියක් කියවන්න පුළුවන්. කොන්ක්‍රීට් පටියක් කියදී. එන්නම් බිම් මුළු ඇල්ලීම. බිම් මුළු ඇල්ලීම. සුදු මැදීමත් අවුලන්නේ. සුදු මැදීම බිම් මුළු ඇල්ලීම කපරාරු කිරීම ඔන්න දිහා බලනවා උත්තර. ඊට පස්සේ මොකද කියන්නේ? මේ පන්ති කාමරේ ගිබෙන් පිඟන් වල ඇල්ලීමත් ඇති මගින් නිම කියන සමානුගමනයට ක්‍රියාපටි පාඩගෙන ටයිල් වලට පිරලා ගන්න. ඉස්සල්ලාම පොළොව සඳහා වැය වෙන බිම්මුළු ගණනය කිරීම. බිම්මුළු ගණනය කිරීම. ඊට පස්සේ මට්ටම් පොළොවක් නිර්මාණය. සාමාන්‍ය ඒවා සිමෙන්ති අඩි බදාමෙන් ඕක සම්පූර්ණයෙන්ම ලෙවල් කරනවා. මට්ටම් පොළොවක් නිර්මාණය. ඊට පස්සේ සිමෙන්ති හා ජලයේ මිශ්‍ර කොළොප්පු ඇතිරීම. දැන් ටයිල් මොට දාන්නේ ඉස්සරහට සිමෙන්ති වතුර කරනවා කොළොප්පු හදලා දානවා ඊළඟ ඒ පොළොවට. ඊට පස්සේ බිම් මුළු අවශ්‍ය පරදර තබා සවි කිරීම. ඊට පස්සේ රබර් මිටියේ භාවිතයෙන් මට්ටම් කිරීම. අන්තිමටම මට්ටම් කළා. ඊට අන්තිමව තියෙන්නේ ටයිල් ග්‍රවුඩ් භාවිතයෙන් පරතරයන් පුරවා නිමහම් කිරීම. ෆිනිෂ් කරන්නයි තියෙන්නේ. ඒතකොට ඔය තියෙන සම්පූර්ණයෙන්ම ටයිල් වල විරට. ඒතකොට ඔයාලා මේ විදිහට ලියන්න ඕනේ මෙන්න මේ concept එක ලියන්න ඕනේ. ඉස්සෙල්ලා බිම් මුළු ගන්න ඕනේ. ඊළඟ මට්ටම් පොළොවක් හදන්න ඕනේ. ඊට පස්සේ පොළොක්කු එක අතුරලා ඊට පස්සේ අවශ්‍ය පරද තබා ටයිල් ලගනවා. රබර් මෙතන ඕනේ මේ වාක්‍යෙ බට්ට ලියන්න පුළුවන්. අවශ්‍ය පරද තබා ටයිල් බිම් මුළු සවි කර ඉන්පසු රබර් පිටියම් භාවිතයෙන් මට්ටම් කිරීම. අන්තිම ටයිල් ග්‍රවුඩ් භාවිතයෙන් පරතර පොළොව නිමහම් කිරීම. ඔය තියෙන සම්පූර්ණ ටයිල් වලන පිරට. ඊට පස්සේ මොකද කියන්නේ? කඩතලා වහලා නම් කරලා හලස් කරගෙන ඊ දාලා හරි. ඔන්න කඩතලා වහලා නැදින්නේ කියන්නේ. ඔන්න කඩතලා වහලා. මුදු යටලි බිත්ති යටලි දිනවා උම. ඊට උන් වෙන කඩතලාදේ. ඒක දාන්නේ සම්පූර්ණ නැග්මෙන් තුනෙන් එකකට දාන්න. ඒතකොට මේ තියෙන කඩතලාදේ මුදු යටලීය බිත්ති යටලීය
ඕන්න මේ නිකන් සෙවිලි ද්‍රව්‍ය කියනවා. සෙවිලි ද්‍රව්‍ය. හරි. කඩතලාදයක් කිරීම මගින් සැකිලට දෙන වාසිය. මේ කඩතලාදය දැම්මට පස්සේ පරාල දෙපැත්තේ යනවා. දැන් පරාල දෙපසට විසිරීම ලක්කිනවා. පාඩේ තමයි පරාල දෙපසට විසිරීම වෙල කීයක්? දෙවෙනි කරුණ තමයි වහලේ පාත් වෙනවා කියනවා. වහලය පහළට පහළ බැසීම වෙල කීයක්? පාඩේ දපස් ගන්න ඉන්නේ වහලේ පාත් වෙනවා කියනවා. ඔය ටික ලියන්නේ. වහලේ පරාල සම කඩදාන වහලේ දෙකට මූට්ටු නම් කළ ත්‍රිමාණ හරි. මෙන්න මේ මූට්ටු නිකන්නේ. ඒ කියන්නේ කත්තුමල්ලි අඩබල මූට්ටු කියන. ඕක තමයි කියන්නේ. එතකොට ඒක අඳින්නේ මෙහෙම. ඕම අඳින්නේ නේද? දැන් ත්‍රිමාණ රූපයක් අදින්න ඕන හින්දා ඒ යන්න තවුලන්නේ නැහැ. හරි. දැන් මේ ත්‍රිමාණ රූපයක් අදින්න කියනවනේ. දැන් මේ මන් 2D හදලා ත්‍රිමාණ රූපයක් අදින්න කිව්වා. ඔබ මොනවද නිකන් ලී වගේ ඇඳලා ඔන්න එතන ඕ ත්‍රිමාණ රූපෙන් දැන් මේකෙන් දැතවලුනේ මේකෙන් දැතවල ත්‍රිමාණ රූපෙන් ඉන්න මේකෙන් හරි ඉතින් සිවිල් ටී වෙලා හරි ඒක ඔන්න නේ මොකද පරිමර්ශන දෙපහර පෙට්‍රල් එන්ජින් භාවයෙන් එතන පාරිසරික හානි හේතු කරගෙන ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල දෙපහර පෙට්‍රල් එන්ජින් වාහන කාලය සම මාළු ඉවත් කරලා හරි සාම්ප්‍රදායික සිව්පහර පෙට්‍රල් එන්ජිම සංසන්දනය කිරීමේදී සාම්ප්‍රදායික දෙපහර පෙට්‍රල් එන්ජිම වලින් විමෝචන පිටාල වායු පරිදි හරි. ඒතර කියන්නේ 2 ස්ටොක් එන්ජිම හොඳ නැත්තේ 4 ස්ටොක් එන්ජිම වල වඩා කියලා. හරි. පළවෙනි තමයි ඉන්ධන හා ස්නේහක තෙල් වාත මිශ්‍රණය තමයි යන්නේ එන්ජිම වල. ස්නේහක තෙල් මිශ්‍රණයක් තමයි යන්නේ කොහොමද එන්ජිම වල. මිශ්‍රණයක් එන්ජිමට ගමන් කර අදාළ ස්නේහක තෙල් දහනය වීම නිසා අදාළ ස්නේහක තෙල් දහනය වීම නිසා විමෝචක වායු පිට වෙනවා. විමෝචක වායු කියන කාබන් මොනොක්සයිඩ්, කාබන් නොර්දන් හයිඩ්‍රෝකාබන් සහ නයිට්‍රජන් සංයෝග. විමෝචක වායු පිට වෙයි. හරි. ඔන්න බලන්න එක. තව එකක් තියෙනවා. තව උලක් තමයි මොකෙන්නේ? පිටාර කපාටය තුලින් පිටාර වාතයේ ගමන් කිරීමේදී චූෂණ වාතයේ එන්ජිමට එනවා. චූෂණ වාතය එන්ජිමට පැමිණෙනවා.
එම නිසා ඉන්ධන මොකද වෙන්නේ? ඉන්ධන ඒවත් නොදැවුණු හයිඩ්‍රෝකාබන් බාහිර පරිසරයට ගමන් කරන්නේ. ඔන්න ඔලි වුණා. ඒතර මොකද වෙන්නේ? පාරේ තවා ඔයිලුයි පෙට්‍රෝලුයි කලවලා ඉන්ජින් යන්නේ. ඔයිල් ටික සම්පූර්ණ බර්න් වෙන හින්දා මොකද වෙන්නේ? විමෝචක පිට වෙනවා. අනිත් එක තමයි එන්ජිමෙන් ගිනි ගත්ත ටික ඒඩේ අද්දේම තමයි ආපහු එන්ජින් වල චූසන වාතය එන්නේ. එතකොට ගිනි ගත්ත ටිකත් එක්ක චූසන වාතය ඉඳලා පොඩ්ඩක් හරි යනවා කියන්නේ. ඉන්ධන කියන්නේ නොදැන හයිඩ්‍රෝකාබන්. එතකොට මේ හයිඩ්‍රෝකාබන් බාහිර පරිසරයට පිට වෙනවා මොකද වෙන්නේ? විමෝචක වායු තමයි පිට වෙන්නේ. හරි ඔන්න ඒ දේ. ඊට පස්සේ මොකද කියන්නේ? වර්තමානයේ සිව්පාර පෙට්‍රල් එන්ජින් භාවිතයෙන් විමෝචනය වන පිටාරාව නිසා ඇතිවන පාරිසරික ආමකරණ තාපිය වෙනවා. පාවෙන තමයි උත්පේරක පරිවර්තකේ. දෙක පිටාර වායු සංසරණ පද්ධති. තව කපාට මුහුර්තනේ වැල් ටයිමින් ඩේ කපාට මුහුර්තනේ පරිලි වල හරි තෝරේ නහන් ඊට පස්සේ කියනවද ඉහත තුන කොට පාරිසාරණය හොරනවායි උත්පේරක පරිවර්තකය කියන්නේ මොකද්ද? ඔන්න පාරේ උත්තේ. දැන් මේ කියන එක තමයි උත්පේරක පරිවර්තකය මොකද්ද වෙන්නේ? මේ කාර්යය නෝ. මෙයා කරන්නේ වායු ගෝලයට පිට කිරීමට තහනම් වායු පිට කිරීමට හැකි වායුන් බවට පත් කරනවා. මෙයා කරන්නේ විමෝචක වායු එන්ජිම තුල ඇතිවීම වළක්වනවා. කපාට මුහුර්තනය කියන්නේ චූසන කපාට පිටන කපාටේ ගන්නට හැදෙන ටයිම් දෙක. ඒතර මොකද වෙන්නේ? කපාට නිවැරදිව ඇදීම හා වැසීම නිසා නොදැවුණු හයිඩ්‍රෝකාබන් නැතිනවා. නොදැවුණු හයිඩ්‍රෝකාබන් ඇතිවීමක් සිදු නොවේ. පූර්ණ දහනයක් කියන ඉලුවත් අවුලන්නේ. පූර්ණ දහනයක් වේ. හරි. ඔන්න ඒකත් හරි. ඊට පස්සේ කියනවා පුළුණු ජල පද්ධතියේ බෙදාහරණය තුළදී කැමිය කැරගෙන ස්පර්ශදුරු ළඟ ඇති බව හරි. මේක මොකද්ද මේ පුළුණු ජල පද්ධතියේ බෙදාහරණ ස්පර්ශදුරු කැමිය හෙට් එක කියන්නේ. එතකොට මේ ඇන්දොත් මෙහෙම තියෙන්නේ. ඔන්න ස්පර්ශක තුඩු ඔන්න කැමිය. දැන් මේක හෙඩ් ප්ලග් හතර එක මම මේ දාගෙන. මෙතෙන් ඩායට් එකේ තියෙනවා. දැන් ඒක වෙනම කතාවක් ඉස්සරහට. හරි. දැන් මෙන්න මොකද්ද? මෙන්න මේ කොච්චර හෙඩ් එක දුන්නා මෙන්න මේ පළතර වෙනස් වෙන්නේ. මෙන්න මේ පළතර වැඩි කියලා කියන්නේ. ඒකට හේතුව තමයි මෙන්න මේ විස්පර්ශ තුඩු ගෙවි වීම. විස්පර්ශක තුඩු ගෙවි තිබීම. ඒක තමයි හේතුව. මේ ජල පද්ධතියේ එන්ජින් සමස්තකාරය. දැන් මේක වලපාන ආකාරයනේ. කොහොමද වෙන්නේ? මෙතන තියෙනවා මොකද්ද? ජොලන දඟලේ. මේ ප්‍රාථමික දඟලේ මැද්ද තියෙනවා ද්විතීයික දඟලේ. ඒ කෙලින්ම යනවා කාටද? විදාහරණයට යනවා. විදාහරණයෙන් කෙලින්ම යනවා කාටද? ප්ලග් වලට. කොහොමද තියෙන්නේ? හරි. එතකොට මෙතන මෙන්න මේ කැලල විවෘත වීම සංවෘත වීම සිද්ධ වුණේ නැත්නම් වෙන්නේ කොයි වෙලේවත් මේ ද්විතීයික දඟලේ මොකද වෙන්නේ? අධි වෝල්ටීයතාවක් හටගන්නේ නැහැ. අධි වෝල්ටීයතාවක් හටගන්නේ කියන්නේ ප්ලග් එකේ පත්තු වෙන්නේ නැහැ. ප්ලග් එකේ පත්තු වෙන්නේ නැහැ කියන්නේ එන්ජින් ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඒතකොට ලියන්න ඕනේ මේ ජොල්ල පද්දේ එන්ජින් සමස්තකාරය. ලියන්න මොකද්ද ඒතකොට? මේදී විස්පර්ශ තුඩු ගෙවීම නිසා ජොලන දඟලේ අධි වෝල්ටීයතාවක් ඇති නොවේ. අධි වෝල්ටීයතාවක් ඇති නොවීම නිසා පුළුණු පේනවා තුලින් පුළුණුවන් නිකුත් නොවන නිසා
අදාළ එන්ජිම ක්‍රියාත්මක වීම සිදු වෙනවා කියලා ලියුවා නම් හරි. ඔන්න මම අපලිය මොකද්ද? විස්පර්ශ තුල ගෙවී තිබීම නිසා අදාළ ද්විතීයික ධර්මයේ අධි වෝල්ටීයතාව ප්‍රේරණය නොවේ. එම නිසා එම අධි වෝල්ටීයතාවයෙන් පුළිඟ පේනීම තුල පුළිඟුවක් නිකුත් නොවීම නිසා අදාළ එන්ජිම තුල මොකද වෙන්නේ? දහන ක්‍රියාවලිය සිදු වෙන්නේ නැහැ. ඒව දහන ක්‍රියාවලිය සිදු වෙන්නේ නැහැ කියන්නේ සම්පූර්ණ එන්ජිම ස්ටාර්ට් වෙන්නේ නැහැ. මෝටරේ වායුදාන ද්‍රවරෝධ පද්ධතිය රූපක අධ්‍යක්ෂකේ. මේ තියෙන තණ්ඩල වර්ගයේ රෝධ පද්ධතිය. තණ්ඩල වර්ගයේ රෝධ පද්ධතියක් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ලයින් දෙකක් කියනවා බ්‍රේක් එක. එහෙම ගත්තොත් ලයින් දෙකක් කියනවා බ්‍රේක් එක. මේ වෙල්ලේ දිවුවොත් මේ එක බ්‍රේක් ලයින් සෙට් එකක් කියනවා මේ තව බ්‍රේක් ලයින් සෙට් එකක් කියනවා. ඒ කියන්නේ මේ එක ලයින් එකක් කරන තවලන්න අනිත් බ්‍රේක් අනිත් ලයින් එකේ බ්‍රේක් යන හින්දා කිසිවල බ්‍රේක් සම්පූර්ණ වාහනේ බ්‍රේක් නැති එකක් වෙන්නේ නැහැ. හරි. ඒ නැමැති කොටස. මේ ඒ කියන්නේ එතකොට එනවා ප්‍රධාන සිලින්ඩර් කියනවා හරි ප්‍රධාන සිලින්ඩර්. නැන්න ලියුවත් හරි තණ්ඩල වර්ගයේ ප්‍රධාන සිලින්ඩර්. තණ්ඩල වර්ගයේ ප්‍රධාන සිලින්ඩර්. ටැන්ඩම් මාස්ටර් සිලින්ඩර් කියලා කියන්නේ. මාස්ටර් පම්පේ කියලා කියනවා. හරි. ඊට පස්සේ මොකද මෝටරේ ගමන් කරන අතුරුදී F නැමැති ස්ථානයේ F කියන්නේ මේ ලයින් එකේ ගලක් වදිනවලු. ගලක් රෝදන මේ සමස්තය. මේ දැන් මේකේ පිපුවාට පස්සේ පිටිපස්ස බ්‍රේක් නැති වෙනවා. පසුපස රෝධක අක්‍රීය වේ. අක්‍රීය වේ. ඉදිරි රෝධක නල පැවතීම නිසා ඉදිරි රෝධක ක්‍රියාත්මක වේ. හරි. පොතින් ඉවරයි. මම දැන් මූලික විදියට ටියුට් එකක් දාලා දෙන්න පාඩම් ටිකක් දාලා දෙන්න එයා බලන්න. හරි. වීක් 12ක් තියෙනවා.